හොඳයි. ඔන්න අද අපේ ගැටලුව. සරල සමීකරණ ගැටලුව. හරි. මේ වගේම ගැටලුවක් මීට කලින් වීඩියෝ එකත් මම සාකච්ඡා කරලා ඇති. පොඩ්ඩක් කලින් වීඩියෝ චෙක් කරලා බලන්න. එතකොට ඔයගලන්ට අහුවෙයි. හැබැයි මේ ගැටලුවේ පොඩි වෙනසක් තියෙනවා. අපි බලමු මොකක්ද මේ වෙනස කියන එක. හරි එහෙනම් මම කියවන්නම් ගැටලුව ගත්තොත් x ධන 27 බෙදීම 64 ධන x ධන 33 බෙදීම 35 ධන x ධන 50 බෙදීම 29 සමානයි 6. ඔන්න සමීකරණය. එහෙනම් ඉස්සෙල්ලාම වීඩියෝ එක පෝස්ට් කරන්න. පෝස්ට් කරලා තනියම හදන්න උත්සාහ කරන්න. ඊට පස්සේ බලන්න වීඩියෝ එක ප්ලේ කරලා කොහොමද මම මේ ගැටලුවට විසඳුම ලබා ගන්න කියන එක. හරි. එහෙනම් මේකත් අපි උපායශීලී මාර්ගයකින් උත්තරේ ලබා ගමු. මේකේ පොදු හරය අරගෙන ප්‍රත්‍යක්ෂ ක්‍රම වලට යන්න ගියොත් පොඩ්ඩක් අපි අමාරුව වැටෙනවා. විශාල සංඛ්‍යා එනවා. ගුණ කර කර ඉන්න ගියොත් අමාරු වෙනවා. ඒ නිසා මේ ගැටලුව නිර්මාණය කරලා තියෙන මේ වගේ ප්‍රයෝගශීලී ක්‍රමයකට ගන්න. අපි බලමු කොහොමද ගන්න කියන එක. හරි. එහෙනම් අපි ඉස්සෙල්ලාම මම මේ 6 කෑලි 3කට කඩා ගන්නවා. ඒ කියන්නේ මේක ලියනවා මම 1 එකතු කිරීම 2 එකතු කිරීම 3 කියලා. හරි. එතකොට මට ලියන්න පුළුවන් 6 1 ලියන්න පුළුවන් 6 කියන එක ලියන්න පුළුවන් 1 එකතු කිරීම 2 එකතු කිරීම 3 කියලා. දැන් ඊට පස්සේ මම කරන්නේ එතකොට හිතෙන් එනව මාව ගන්නෑ මම ලියන්නේ මේ 6 මෙන්න මේ කොටස් 3 මට පුළුවන් වම් පැත්තට ගේන්න වම් පැත්තට ගෙනලා මම මෙහෙම කරනවා. මේ විශාල හරයත් එක්ක මේ පොඩි සංඛ්‍යාව ඈඳලා ලියනවා. හරි එතකොට මෙතන එනවා x ධන 27ට 64 ඍණ 1. අන්න ධන 1 මේ පැත්තට ගේනවා ඍණ 1 වෙනවා. ධන x ධන 33 බෙදීම 35 මෙතන 33 බෙදීම 35 ගාවට ධන 2 මේ පැත්තේ තියෙන ධන 2 ගේනවා කවුද? ඍණ 2. ඊට පස්සේ ධන x ධන 50 බෙදීම 29 පොඩි හරය ගාවට ලොකු කොටස ගේනවා ඍණ 3 සමානයි. එතකොට 6 මේ පැත්තට එනවා. 6 දැන් ඔක්කොම මේ පැත්තට ආවිලා තියෙනවා. එතකොට දකුණු පැත්තේ අපිට ලැබෙනවා 0 කියලා. හරිද? කිසිම වෙනසක් උනේ නැහැ. දැන් මෙන්න මේ එකට යටින් තියනවා 1, දෙකට යටින් තියනවා 1, තුනට යටින් තියනවා 1. අපිට පුළුවන් මොකද්ද? මෙන්න මේ කොටස් තුනේ වෙන වෙනම පොදු හරය ගන්න. මෙතන පොදු හරය ගත්තොත් 64 64ට 64 ඒවා 1යි. ඒ එකෙන් මේ x ධන 27 ගුණ කරොත් x ධන 27මයි ඍණ 64ට 1 ඒවා 64යි. ඒ 64 එකෙන් ගුණ කරනවා ඍණ 64යි. හරි ධන ඊළඟට මෙතන අපිට පුළුවන් 35 ගන්න. 35යි 1යි පොදු හරය හැටියට තියෙන්නේ. 35 35 1යි. ඒකෙන් ලවය ගුණ කරනවා x ධන 33 x ධන 33 ඊට පස්සේ ඍණ 35ට 1 ඒවා 35යි 35 වරක් 2 70යි කියලා උන් අපිට එතන එනවා. ඊළඟට දාන්න මෙතන 29 පොදු හරය හැටියට ගන්න පුළුවන් මේ දෙන්නට. ඒතර 29ට 29 ඒවා 1යි. එක් වරක් x ධන 50 x ධන 50මයි ඍණ ඊට පස්සේ 29ට 1 ඒවා කීයද? 29ට 1 ඒවා 29යි. 29 වරක් 3 29 වරක් 3 අපි බලමු. 3 වරක් නම් 27න් අත දෙකක් විතරුයි. 3 වරක් 2 6 2 8යි ඍණ 87යි කියලා එනවා. සමානයි 0යි කියලා උන් අපිට එතන ලැබෙනවා. right. then චුට්ටක් මෙන්න මේ සංඛ්‍යා යුගලය සුළු කරමු. එතකොට මෙතන මොකක්ද දෙන්නේ? x ඍණ 20 ඍණ ධන 27යි ඍණ 64 ඇසුරු කරොත් මෙයාගෙන් මෙයා අඩු වෙලා උත්තරේ එන්නේ. එතකොට මොකද 14න් 7ක් 7යි ඍණ එන්නේ 7යි 5න් 2ක් 3යි යට 64 ඊගාවට ධන මෙතන ධන ලකුණ මෙතනත් මෙයාගෙන් මෙයා අඩු වෙනවා. එතකොට මොකක්ද දෙන්නේ x ඍණ 70න් 33ක් 10න් 3ක් 7යි. එතකොට මෙතන 6න් 3ක් 3යි යට 35 ධන මෙතන x අඩු කිරීම එතන ඍණ මෙතනත් මේකෙන් මේක අඩු වෙනවා ධන 50යි ඍණ 87යි අඩු කළොත් කීයද ඍණ 37 යට 29 සමානයි 0යි කියලා ඔන්න අපිට වම් පැත්තේ එනවා. දැන් ඔයගලන්ට දැක්ක ගමන් මතක් වෙයි කලින් වීඩියෝ එක බැලුවා නම් මේ ටිකේ ලවය සමානයි x ඍණ 37 x ඍණ 37 x ඍණ 37 යට හරය තියෙනවා අපිට ඒ ටික මොනවා වුණත් වැඩක් නැහැ. මම කරන්නේ මෙතන ලවය දිහා බලලා ලවයේ x ඍණ 37 කියන පොදු සාධකය ඉවත් කරනවා. එතකොට මොකද වෙන්නේ? x ඍණ 37 ඉවත් කළොත් අපිට ඉතුරු වෙනවා මෙතනින්. එතකොට x ඍණ 37 x ඍණ 37 ගත්තාම ලවයේ එක ඉතුරු වෙනවා මේ කොටසේ යට 64. ධන මෙතනින් ආයි මෙතන ලවයේ එක ඉතුරු වෙලා මෙතන එනවා 35. ධන මෙතනින් එක ඉතුරු වෙලා 29 හැටියට
මෙතන සාධක වෙන් වෙලා වරහණ ඇතුලේ මේ එක සාධකයක් මේ එක සාධකයක් හැටියට වෙන් වෙලා සමානයි ශුන්‍ය බවට අපිටපත් වෙනවා. දැන් තර්කය මොකද්ද? අර වර්ගජ සමීකරණ වල වගේ මේ කොටසේ ගුණිතය ශුන්‍ය නම් අනිවාර්යයෙන් මොකද වෙන්න ඕනේ? මෙන්න මේ කොටසේ හෝ මේ කොටසේ අගය ශුන්‍ය විය යුතුමයි. හැබැයි මේ වරහණ දිහා බැලුවම ඔයගලන්ට පේනවා 64න් එක ධන සංඛ්‍යාවක්, ධන භාග සංඛ්‍යාවක්, 35න් එක ධන භාග සංඛ්‍යාවක්, 29න් එක ධන භාග සංඛ්‍යාවක්. ඒ නිසා මේ ධන සංඛ්‍යා ටික එකතු කරයි කියලා කවදාවත් ශුන්‍ය වෙන්නේ නැහැ. මේ ටික ශුන්‍ය වෙන්නේ නැහැ. මෙන්න මේ කොටස කිසිම දවසක ශුන්‍ය වෙන්නේ නැහැ. ඒක අසමානයි බිඳුවට. ශුන්‍යට අසමානයි. එහෙනම් අනිවාර්යෙන් පුතේ මොකද්ද වෙන්න ඕනි? මෙන්න මේ x37 කියන මේ පොකුර තමයි මොකද්ද? ශුන්‍ය කියන එක එන්න ඕනේ. එහෙනම් එම නිසා මොකද වෙන්නේ? එම නිසා x37 තමයි මක් වෙන්න ඕනේද? ශුන්‍ය වෙන්න ඕනි කියලා අපිට ඉතාම පැහැදිලිව මෙතෙන්දි වැටහෙනවා. අන්න x37 සමානයි ශුන්‍ය නම් මම ඉස්සරහට හදන්නම් වේයිද? හරි. කමන්නේ නැහැ මේ මදමු. එහෙනම් x37 සමානයි ශුන්‍ය නම් 37 එහා පැත්තට ගෙනියන්න. එහෙනම් x වල අගය අපිට ලැබෙනවා ධන 37යි කියලා. ඊටාම සරල ඒ ක්‍රමයට හදපු හින්දා ඊටාම සරලව මනින් අපිට විසඳුම ලබා ගන්න පුළුවන් වුණා. right. නැත්තම් මේ පොදු හරය අරගෙන හදන්න ගියා නම් ටිකක් අපිට කාලය ගත වෙනවා. ගාන අමාරු වෙනවා. සමහරට වරදින්නත් ඉඩ තියෙනවා. ඒ නිසා මේ මෙතඩ් එක අපි පාවිච්චි කරා කලින් ගානක මෙතන 3 තිබුණේ. එක ධන එක කියලා මම ඒකේ ටික එහා පැත්තට අරගෙන ගත්ත ක්‍රමයක්. මේකෙදි එහෙම ගන්න බෑ. මේකෙදි 1 2 3යි හැටියට කඩලා තමයි වම් පැත්තට අරගෙන ගැටලුව විසඳුනේ. එතකොට එකක ගැටලුව වල රටා තියෙනවා. ඒ නිසා පුළුවන් තරම් හදන්න, පුළුවන් තරම් ගැටලු හොයාගෙන හදන්න. මමත් පුළුවන් තරම් උදව් කරන්නම්. තව මේ જાති ගැටලු, තවත් වර්ගවල ගැටලු හම්බුනොත් මම කරන්නම්. හරි? ඒ නිසා ඉතින් මේක එහෙනම් අධ්‍යයනය කරන්න. ඒ වගේම මම නැවතත් ඉල්ලා සිටිනවා channel එක subscribe කරන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් තවත් රසවත් ගැටලුවකින් හමු.